ආයුබෝවන් DIY කිචන් ෆුඩ් වෙතට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කඩේ රසට මික්ස් රයිස් එකක් හරිම විදියට හදන විදිය පියවරෙන් පියවරට කියලා දෙනවා. මේ විදියට හදලා බලන්නකෝ. ඔයාලට කඩේ රසටම කන්න පුළුවන්. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. කැබලි කපාගත් චිකන් ග්‍රෑම් 250, ඉස්සන් ග්‍රෑම් 250, පොඩියට කපාගත් සොසේජස් කරල් 5-6ක් පමණ, බිත්තර 2ක්. අද මම මේ ටික තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් මස් ටිකයි ඉස්සෝ ටිකයි සීසන් කරගමු. ඒකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස් දාලා කලවම් කරගන්න. ඊට පස්සේ විනාඩි 45ක් පමණ සීසන් වෙන්න තියාගන්න. රයිස් එක හදාගන්න මම අද පාවිච්චි කරන්නේ බාස්මති හාල්. ඔයාලට කීරි සම්පූර්ණයක් ගන්න පුළුවන්. හාල් එක උයා ගන්නකොට පෙරනෝවෙන් උයා ගන්න. උයාගත්ත බත් ටික අපි කූල් වෙන ෆ්‍රිජ් එකේ තියාගන්න ඕන. බත් එක කූල් වුණාම අපිට රයිස් එක ලස්සනට ඇට පොඩි නොවෙන්න හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඊළඟට මම මුලින් පෙන්නපු ද්‍රව්‍ය ටික බෙදගමු. ඒකට ගැඹුරු තෙලේ බෙද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තෙල් ස්වල්පයක් දාගත්තාම හොඳටම ඇති. ඒ වගේම චිකන් ගොඩක් වෙලා බෙද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ රන්වන් පාටක් වෙනකම් බෙද ගත්තාම හොඳටම ඇති. දැන් අපි සොසේජස් ටික බෙදගමු. සොසේජස් ටික මේ වගේ පාටක් ආවට පස්සේ ලිපෙන් බා ගන්න. අන්තිමට අපි ඉස්සන් ටික බෙදගමු. ඉස්සෝ ටිකක් මේ පාටට ආවට පස්සේ ලිපෙන් බා ගන්න. අපි දැන් රයිස් එක හදාගමු. ඒකට මුලින්ම තලාගත් ඉඟුරු සුදු ලුණු ස්වල්පයක් දාලා ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒකටම ලුණු ගෙඩියක් මේ වගේ හීනියට කපාගෙන දාගන්න. ඒ ටික ටෙම්පරාදු වෙගෙන එනකොට කැරට් ලීක්ස් දාගෙන කලවම් කරගන්න. මම අද පාවිච්චි කරන්නේ මේ දෙක. ඔයාලට ගෙදර තියෙන කැමති එළවලුවක් දාගන්න පුළුවන්. මේ ටික ටෙම්පරාදු වීගෙන එනකොට බටර් මේස හැන්දක් එහෙම නැත්නම් මාජරින් මේස හැන්දක් දාගන්න. එතකොට බත් එක ගොඩක් රහයි. ඒකටම කැලි මිරිස්, ලුණු ස්වල්පයක්, සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි තේ හැන්දක් දාගෙන නැවත කලවම් කරගන්න. ඊට පස්සේ බිත්තර දාගන්න. බිත්තරේ මේ වගේ තෙත ගතිය තියෙනකොටම බත් ටික දාගන්න. අපි දැන් බත් ටික කලවම් කරගමු. ඒ කලවම් කරන ගම මගේ YouTube channel එක පැත්තට ගිහිල්ලා subscribe කරලා ළඟම තියෙන bell button එකත් ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. බත් එක කලවම් වීගෙන ඉද්දී මේ වගේ ලීක්ස් කොළ ටිකක් උඩින් දාගෙන බත් එක තවත් ලස්සන කරගන්න. දැන් කලින් බෙදගත්ත ඉස්සෝ chicken sausages ටික දාලා නැවත කලවම් කරගන්න. ඔන්න දැන් අපි මික්ස් රයිස් එක හදාගෙන ඉවරයි. ලේසියෙන්ම වැඩි වැඩ නැතුව කඩේ රසටම දැන් අපි මික්ස් රයිස් එකක් හැදුවා. මේ විදිහට ඔයාලත් හදලා බලන්නකෝ. හරිම රසයි. ආයෙ ඔයාලට කඩෙන් ගේන්න ඕන වෙන එකක් නැහැ. මේ වගේ රයිස් එකක් ඔයාලට ගෙදර තියෙන උත්සවවලදී වුණත් හදාගන්න පුළුවන්. හදලා බලලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් රසම රස රෙසිපි ගොඩක් අරගෙන ඉස්සරහට මම ඔයාලා ගාවට එනවා. අදට මම සමුගන්නවා. ඔයාට සුබ දවසක් වේවා.